උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධ ගැටලු පරීක්ෂා කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කමිටුවක් පත් කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ආර්යරත්න ඇතුගල මහතා පැවසුවේ ප්‍රතිඵල නිකුත් කිරීමේදී ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව එම කමිටුව සොයාබලනු ඇති බවයි. මීට අමතරව මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගද කමිටුව මගින් නිර්දේශ කිරීමට නියමිත බව ඔහු පැවසුවා. වැරදි ප්‍රතිඵල සම්බන්ධයෙන් බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තවදුරටත් දැඩි කනස්සල්ලෙන් මෙන්ම මවිතයෙන් පසුවනවා. මේ එවැනි දෙදෙනෙක් අප වෙත යොමු කළ ලේඛනවල සඳහන් වූ ප්‍රතිඵල. එක් සිසුවෙක් විෂයන් 3ට C සාමාර්ථ 2ක් හා B සාමාර්ථයක් ලබා තිබෙනවා. එහෙත් ඔහු දිස්ත්‍රික්කයේ 3 වෙනි යාමෙන්ම දිවයිනෙන් ලබා ඇති කුසලතාව අනුව සිව්වැන්නයි. මෙම ප්‍රතිඵල සටහන හිමි ශිෂ්‍යයා ගණිතය, භූගෝල විද්‍යාව හා සිංහල යන විෂයන් සඳහා ප්‍රතිඵල ලබා තිබෙනවා. ඒ අනුව දැක්වෙන ප්‍රතිඵලය වන්නේ සිංහල A, භූගෝල විද්‍යාව සඳහා A සහ ගණිතය F හෙවත් අසමත් බවයි. නමුත් එම ප්‍රතිඵල ලේඛනයේ ඉසෙට් ස්කෝර් අගය 1.5483ක් ලෙස දැක්වෙනවා. එහෙත් දිස්ත්‍රික් හා සමස්ත කුසලතාව එහි දැක්වෙන්නේ 0 ලෙසයි. මෙවැනි අවුල් පිළිබඳව සිසුන්ගෙන් නැගෙන විරෝධය තවමත් යටපත් වී නැහැ. රුහුණු සිසු එකමුතුව තංගල්ල නගරයට රැස් වී නිසි විසඳුමක් දෙන්නයි බල කර සිටියා. ප්‍රතිඵල අපිට පිළිගන්නට පුළුවන් නැහැ. මොකද මේ ප්‍රතිඵලයේ පළවෙනි ප්‍රතිඵල තුළ අපි ලැබුවේ ජයග්‍රහණය අපිට දෙවෙනි ප්‍රතිඵල නැති වෙලා තියෙනවා. උසස් පෙළ විභාග ප්‍රතිඵල පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට අද විභාග දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවක් ඇදවා තිබුණා. අපද එම මාධ්‍ය හමුවට සහභාගී වීමට ගියේ වාර්තා වන දෝෂ පිළිබඳව විමසීමටයි. එහෙත් වගකිව යුත්තන් ඊට අවස්ථාව ලබා දුන්නේ නැහැ. වත්පත් සාකච්ඡාවට ආවේ. ඉස්ටිකේ නම නැහැ. අපේ නම? ඔව්. ඉස්ටිකේ අධ්‍යය දෙන නම නැහැ. හා? ගන්න බෑ. වල ලිස්ට් එකක් වෙලා තියෙනවා. ඔව් ලිස්ට් එකක් දීලා තියෙනවා. ඇයි දන්නේ? දරුවන් යනු රටේ අනාගතයයි. රටේ අනාගතය තීරණය කරන විභාගයක ප්‍රතිඵල සම්බන්ධයෙන් ඇති වූ අවුලේදී සියලු මාධ්‍ය ඒ වෙනුවෙන් පෙනී සිටියේ එකවන්වයි. අපට දොරගුළු දැමුණද එම මාධ්‍ය හමුවේ කළ කී දෑ වසන් කිරීමට ඔවුන්ට හැකි වූයේ නැහැ. දුවන මිනිස්සු වැටෙනවා. පළ තියෙන ගහට කොල්ලෝ ගල් ගහනවා. ඒ නිසා මේ වැඩියෙන් වැඩ කරන්නට ගියාම වැඩ කරගෙන යන අතරතුරදී මිනිස්සු අතින් යම් යම් අතපසුවීම් පුංචි වැරදි සිද්ධ වෙනවා. අපි පිළි අරන් තියෙනවා. මේ දිස්ත්‍රික්ක කුසලතා ක්‍රමයේ වැරද්දක් සිද්ධ වෙලා තිබෙනවා. ජනාධිපතිතුමා ප්‍රතිඥාවක් දීලා තිබෙනවා මේ වැරද්දවත් මින් පස්සේ නොවන ආකාරයට ඒ සඳහා පරීක්ෂා කළ නිර්දේශ ඉදිරිපත් කරන්න විද්වත් කමිටුවක් පත් කරන්න. ඒක නෑ ඒ ළමයා ඒ ස්ථානයේ තියෙනවා. අත්හිටවනවා කියන ප්‍රතිඵල සමහරේ බෑ. ඕස අපිට අත්හිටවන්න සිද්ධ වෙනවා. තීරණය නොකර ඉන්න සිද්ධ වෙනවා. ඒ ගැන මේ අනුර දැන් වෙන්කිරියව වරදින්නේ ඉසෙකෝ සූත්‍රයේ ඇතින වරදක් නිසා නෑ. මේ අය නැවත උත්තර පත්‍ර පරීක්ෂාව පිළිගන්න ඔයා නිවැරදි කරනවා. සමහර ඒවා වගිනවා කියන්නේ. එතකොට ඉසෙකෝ වගේ ඒ ඩිස්ට්‍රික්ට් රෑන්ක් අයිලන්ඩ් රෑන්ක් උත් වෙනස් වෙනවා. ඉතින් මේක හැමදාම වෙච්ච දෙයක්. උත්තර පත්‍ර කියන්නේ පොඩේ නෙමෙයි. මේක ඉතිරි ලිපිදාවේ ගොඩේ. ඉතිරි ලිපිදාවේ ගොඩේ. ඒක ගෙන්නගෙන. ආවේ පිළිබඳව කිසිදු දෙයක් කරලා නැහැ. මොකද නැත්තේ? ශාලාධිපතිවරයා එදා නැවැත්තුවනේ. නෑ ඔබතුමාට අවශ්‍ය නම් මම ලිපි ගොනුව පෙන්නන්නම් මේ කමිටුවේ තීන්දුව. ඒ වගේ මේ ඔය එක එකනාගෙන් අහගත්තේ කියන්න එපා. මෙන්න කමිටුව ආර්ථාව මේ කමිටුව තියෙනවා. එතුමාට තොරතුරු අහන්න උත්තරේ දෙන්න. හරි ඉන්නකෝ. ඔය ෆයිල් එක ගන්න බෑ. නෑ ඔබතුමාට තොරතුරු අහන්න. දැන් ඉන්න පොඩ මේක. ඒක අයිතියක් තොරතුරු. මේ දැන් ප්‍රශ්න ඇහුවම උත්තරේ දෙන්න වෙලාවක් දෙන්න එච්චර. ඉන්න අනුර දැන් පොඩක් කලබල වෙනවා. දැන් මේ ඒ ප්‍රශ්න පත්‍ර දෙක ගැන ගත්ත ක්‍රියාමාර්ග එක ලිපි ගොනුවේ තියෙනවා. මේ විමර්ශන ගොනුව මම මේ ඔබට පේන්න මේ අල්ලන්නේ මේ ගොනුවේ කොච්චර ක්‍රියාමාර්ග අරගෙන තියෙනවද බලන්න. මේක දැන් ප්‍රතිඵල දීමේ අවසාන තීරණය තමයි තියෙන්නේ. ඒක පත්තරේ දැම්ම නිසා ප්‍රතිඵල දෙන්න බෑ. නමුත් දැන් ප්‍රතිඵල දෙන්න ලෑස්ති. මම හිතන්නේ අද හෙට උනත් ඒ ළමංගේ ප්‍රතිඵල දෙක දෙන්න ලෑස්ති. ඔව් එහෙම හිතාගෙන ලියන්න.
නෑ නේ ඔබතුමාට අවශ්‍ය දේවල් ලියන්න. ඔව් ඒමයි. ඔව් ජනාධිපතිතුමා කිව්වා අපි දෙන්නටම හැමදාම කතා කරලා කිව්වා. හැමදාම කතා කරලා කිව්වා ඉතාම ඉක්මනට ප්‍රතිඵල නිකුත් කරන්න කියලා. දිනපතාම. හරි හරි. ඔබතුමාලා එහෙම හිතන්නේ මම අදහස් කරේ අරක. මම අදහස් කරේ මේ ළමයාට තමුන්ගේ උත්තර පත්‍රය ළඟට ගිහිලා මේක නිවැරදි කරගන්න පුළුවන් කියන එකෙන් මම අදහස් කරේ අරක. හැබැයි මම ඒ ගමන් කියනවා විශ්වවිද්‍යාලේ නම් අපි උත්තර පත්‍ර ළමයි අතට දෙන්න. එදා කියපුවද නිවැරදි කරනවා. නෑ හරි හරි මම කිව්වා තමයි. මම කිව්වා ළමයාට මේ උත්තර පත්‍රය ළඟට ගිහිල්ලා මේ ළමයාගේ සැකය අරගන්න. ඒකෙන් නිර්දේශ කරන ක්‍රියාමාර්ගය අනුගමනය කරනවා. ඒ බාර ගන්න. ඒ බාර ගන්න නැත්තේ. මේ පොඩි තාක්ෂණික දෝෂයක්. තාක්ෂණික අත්වැරද්දක්. ඉතින් ඒක බාර ගන්නවා. හරියටම මුල හොයන්න කමිටුවක් පත් කරලා තියෙනවා. පොදුවේ අපි බාර ගන්නවා මෙහෙම වැරද්දක් වෙලා තියෙනවා. නෑ අධ්‍යාපන මෙතුමාට විභාග දෙපාර්තමේන්තුව බාර ගන්න බෑනේ. අනේ විභාග 50ක් තියෙනවානේ. මේ එහෙම ඇමතිවරයෙක්ට පුළුවන් ද මේ සරුව බලධාරී විදියට එහෙම වැඩ කරන්න රටක විභාග දෙපාර්තමේන්තුවේ වැඩවලට ඇමතිවරයාට මේ මැදිහත් වෙලා ඕනේ විදියට කරන්න ඒ රටේ කියන ඒවා කරන්න බෑනේ. ඔයා වග කිව යුතු මාධ්‍යවේදියෙක් විදියට රටේ කතාව තියෙනවානේ. ඔව් ගණිත බරණිය නෙවෙයි. එහෙම ඕනනම් එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඇයි එහෙම කරන්නේ? නෑ වෙන කිසි රටක ඒ රටේ මේ ලංකාවනේ මේක ලංකාවනේ එහෙම කරන්න ඕනේ නෑ. එහෙම දේශපාලන උවමනාවන් ඉෂ්ට කරගන්න බෑ අපෙන්. තේරෙනවද? දැන් තමුන්නාසලා වෙලඳ ඇමති කාලේ මට සතෝස දැම්මට කෝප් සිටි දැම්මට මිනි කෝප් සිටි දැම්මට දාලි වෙල්ල මේ අර්බුදයට මුහුණ දෙනකොට එලෝ ගහලා කොට මං ඉල්ලා ආසුණා නම් මොකටද? ඒ මොකට මං ඉල්ලා ආසෙන්නේ? ඈ අනේ නිකන් ඉන්න. මේ අතර ජාතික නිදහස් පෙරමුණ පවසන පරිදි උසස් පෙළ විභාගයේ ගැටලු පසුපස ක්‍රියාත්මක වන්නේ කුමන්ත්‍රණයක්. මෙතන තියෙනවා බරවත් කුමන්ත්‍රණයක්. මොකක්ද ඒ කුමන්ත්‍රණය? මම දන්නවා විභාග දෙපාර්තමේන්තුවේ සමහර ලොක්කෙක් එළියට බයින වෙට අනිත් විශ්‍රාම යනවා. එයා එතකොට පෞද්ගලික විශ්වවිද්‍යාලය පටන් ගන්නවා. සමහර මේකේ മന്ത്രി කෙනෙක් ඉන්න නියෝජ්‍ය ඇමති කෙනෙකුත් ඉන්නත් මේ විශ්වවිද්‍යාලයක් පටන් ගන්න සූදානම් වෙලා ඉන්නවා. එතකොට පෞද්ගලික විශ්වවිද්‍යාල පෞද්ගලික පාසල් පවත්ත ගන්න අයට පහසුකම් සලසන අධ්‍යාපන ක්‍රමවේදයකට ගෙනියන්න විභාගවල තියෙන විශ්වාසය ජාතියට නැති කරනවා. මෙන්න මේ කුමන්ත්‍රණය වහාම රට තේරුම් ගන්න ඕන එකක්. මේක නිවැරදි නොකර හෙට දිනේ ශිෂ්‍යයන්ට පාර දෙනවා නම් හෙට දිනේ ශිෂ්‍යයන්ට වෙඩි දිනකට තල්ලු කරනවා නම් ශිෂ්‍ය ව්‍යාපාරයට නැතිසකම් අවුලවල දෙනවා නම් ඒකේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ආණ්ඩුවයි ගන්නවා. මේ අතර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමේදී උද්ගත පැති තත්ත්වයේ සාකච්ඡා කිරීමට වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීමක් කරනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතා මේ ඉල්ලීම කරන්නේ අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින්. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමත් සමග ආందోලනයක් රටේ උද්ගතව ඇති අවස්ථාවක විවිධ පාර්ශ්ව පරස්පර විරෝධී ප්‍රකාශ නිකුත් කර ඇතැයි එම ලිපියේ සඳහන්. ඇතැම් පාර්ශ්ව තාක්ෂණික දෝෂ නිසා මෙවැන්නක් වූ බව ප්‍රකාශ කරන අතර ප්‍රතිඵල නිකුත් කිරීමේදී දක්වන ලද අනිසි ඉක්මන්කම නිසා තත්ත්වය බරපතල වී ඇතැයි සමහරු පවසන බවද ඔහු පෙන්වා දෙනවා. මන්ත්‍රීවරයා පවසන්නේ ප්‍රභූන්ගේ දරුවන්ට විදෙස් අධ්‍යාපනය ලැබීමට ප්‍රතිඵල කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය වූ බැවින් හදිසියේ එය නිකුත් කිරීම හේතුවෙන් මෙවැනි අවුල් සහගත තත්ත්වයක් ඇති වූයේයයි ඇතමුන් පවසන බවයි. මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතාට ලිපියක් යවන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් උද්ගත වෙති තත්ත්වයේ සාකච්ඡා කිරීමට සභාව කල්තැබීමේ යෝජනාවක් ඉල්ලා සිටිනවා. ඔහුගේ ලිපියේ දැක්වෙන්නේ නිකුත් කළ ප්‍රතිඵල අවලංගු කර නැවත ඇගීමක් කර අධ්‍යාපන අංශ සම්බන්ධයෙන් සමස්ත ජනතා විශ්වාසය තහවුරු කළ යුතු බවයි. මෙම අකාර්යක්ෂම ක්‍රියාවලියට සම්බන්ධ සියලු නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ අතර නිවේදනයක් නිකුත් කරන ලංකා ගුරු සංගමය පවසන්නේ උසස් පෙළ ප්‍රතිඵල අත්හිටුවීමෙන් තොරව කමිටු පත් කිරීමෙන් පළක් නොමැති බවයි.
තීරණාත්මක ප්‍රශ්නයකදී කමිටුපත් කර ඒ යටපත් කිරීමට කටයුතු කළ අවස්ථා ගණනාවක් පිළිබඳ ජනතාවට අත්දැකීම් ඇතැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර උසස් පෙළ ප්‍රතිඵල පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ හැකි බව එහි ලේකම් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසනවා. කොමිසමට පැමිණ හෝ ලියාපදිංචි තැබෑලෙන් එම පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. ඒ කමිටුව නිර්ණය කළා මෙන්න මේ සංඛ්‍යා විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව ෆෝමියුලා එකක් කියලා අපි එකට කියන්නේ ඒකට අනුව ඉසෙඩ් ලකුණු ගණනය කරලා දෙන්න අවසාන ලකුණ. නව නිර්දේශයේ ඉසෙඩ් ලකුණු ප්‍රථමව ගණනය කරන්න. පැරණි නිර්දේශයේ ඉසෙඩ් ලකුණු වෙනම ගණනය කරන්න. ඒ දෙක වෙනම ගණනය කරලා මේ දෙක ඒකාබද්ධ කරලා එකට එකතු කරලා කම්බයින් කරලා අවසාන ඉසෙඩ් අගය දෙන්න. ඒක තමයි සරලව ප්‍රකාශය. ඒක එකතු කරපු ක්‍රමවේදය මොකක්ද? ක්‍රමවේදය කියලා කියන්නේ ඉසෙඩ් ලකුණු දෙක ඒකාබද්ධ කළා මෙහෙම. මොකද්ද සූත්‍රය මොකද්ද ක්‍රමවේදය? සූත්‍රය නම් හරිම අමාරුයි කියන්නේ. මේ වෙලාවේ සූත්‍රය මට එහෙම